මෙහෙමයි මල්ලි. දන්සලක් කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. උඹලා සෙට් එක ජොබ් එකක් අත්තුව ගෙදරට වෙලා ඉන්න කොල්ලෝ ටික ගන්නනේ. ඔව් අයියේ. ඒකනේ කියන්නේ මල්ලි. ඒ නිසා අපි මේ වැඩේ පිළිවෙලට ලස්සනට කරන්න ඕන. මොකද උඹලා කවුරුත් ගමේ කාගෙන්වත් වචනයක්වත් අහන්න බෑ. මං කිව්වේ අයියා කතා කරද්දී ආසිතිනවා. ඔව් අයියේ. ගොඩක් ගමේ කට්ටිය අපිට කෙලෙන එකක් තමයි බලන් ඉන්නේ. ඔව් අයියේ. ගොඩක් අය ගෙවල් ළඟමයි අයියේ. ඒකනේ මල්ලි. කාටවත් වචනයක්වත් කියන්න බැරි වෙන්න අපි මේ වැඩේ ලස්සනටම කරමු. ඒක නෙවෙයි අයියේ. දැන් කොහොමද අපි මේ දන්සල කරන්නේ? හරි. මට කියන්නකො මුලින්ම ඕගොල්ලන්ට දැන් කීයක් විතර එකතු වුණාද කියලා. උඹලා කීයකට එකතු කරන්නේ? ඒ තියෙනවා 13ක් වගේ. 13ක්. ඒ කියන්නේ අපි ළඟ ඔක්කොම තියෙන 20ක් වගේ. 20000. මල්ලි උඹලා තුන් දෙනාත් එක්ක රුපියල් 20000ක් කිව්වා කියන්නේ ඒක ලොකු දෙයක්. මුලින්ම මල්ලි අපි ওই රුපියල් 20000න් වමු කියලා කිව්වේ ඒකනේ මම. කොහමද මල්ලි? දැන් දන්සල කරන්න පුළුවන් නේ සුපිරියද? අඩෝ! තෝ පරයා අපේ දන්සලේ සල්ලි වලින් තෝ අපි බොණ්ඩ පෙරෙවුවා නේද? දෙන්න දාන්න! ඒ ඥානෙම තෝ බයවලාද බා? බය වෙන්න එපා. උඹලා අපි ආදරේ යකෝ. ඒකනේ ඔය වාද්දේ මම මෙච්චර ආදෙල්ලද්දි තමට ගන්නවම තමුසනයි නමුදු ඉනේ ඔයි අම්මර්සි සෝරි මට ඔබට කියන්න බැරුණානේ අපේ උබ්බුවාම පොඩ්ඩක් අමුතුයි ඈ අමුතුයි කිව්වේ අමුතුයි කියන්නේ මාර්කේසියන් ඔයගේ පුට වැදගත්තේක බොන්නවත් බෑනේ යමුනා වැදම බෑ ළඟදී පන්සලේ භාවනා වැඩසටහනක් තිබුණා මේක හොරෙන් බීලා විල්ලා හාමුදුරුවෝ නිරුක් වෙච්චා නිරෝගී වෙච්චා සුවපත් වෙච්චා කිව්වා විතරයි කිව්වා